කොහොමද අද බිස්නස්? හොඳයිද? not bad. පුදුම කට්ටන්නේ කන්නේ. කීයක් හරි හොයාගන්න නේද? මහසිට වෙයි පුළුවන්ද ජීවිතය සාර්ථක කරගන්න? ඔහොම ඉඟා කාලා දවසට කීයක් විතර හම්බ කරනවද? වැඩි නෑ. දවසට 4-5000ක් විතර. ඉතින් 4-5000ක් ඇද්ද මෙහෙ ජීවත් වෙන්නේ? මෙහෙ පිස්සුද? දවසකට 4-5000ක් හම්බ කළත් මේ රටේ මිනිසුන්ට ජීවත් වෙනවා වීදම සරයි. මොකෝ ඉතර කහන්නේ? අපේ ලෙඩක් අත්දැදිලාද? මොනවද? ඔහෙලා කළේද? දෙයියන්ගේ ලෙඩ? මට එහෙම ලෙඩක් නෑ. මොකද අර අසරණ දරුවා ඒ තරම් හඩනගා වැළපෙන්නේ? මං හිතන්නේ බඩගින්න ඉවසා දරාගත නොහැකිව වෙන්නේ නැති නේද? ඌ මේ අඬන්නේ බඩගින්න නෙවෙයි. ඔගේ ෆෝන් එකේ ඩේටා ඉවර වෙලා. ඔව් ලොක්කා. මේ ලෝකෙ වැඩියෙන්ම රීලෝඩ් දාන රටත් මේකලුනේ. මේ සක්වල තියෙන දේශවලින් අපිට වැඩියෙන්ම පින් ලැබෙන්නේ මේ ශ්‍රී ලංකාව කියන චූටි රටෙන්ලුනේ බං. පුදුම අනුමෝදනාවක්නේ මේ රටේ ඉන්න නරයෝ මේ කොහෙවත් ඉන්න අපිට කොරන්නේ. මොකද මම උඹේ අතේ තියෙන්නේ? මේ වාලම්පුරිය කියන හග්ගෙඩියනේ. ඉතින් මොකද්ද ඕකෙන් උඹට තියෙන ප්‍රයෝජනේ? මේ රටේ සමහර නරයෝ දිව්‍ය ලෝකෙවත් නැති සැප සම්පත් ලබන්නේ මේ වගේ හග්ගෙඩි තියාගන්නනේ. Really? බලහන්කෝ මාර ජොලි ස්පොට් එකක්නේ. පුදුම සුන්දර නරපණුව සෙට් එකක්. මට හිතෙන්නේ දේශපාලඥයන්ගෙන් පස්සේ මේ රටේ වැඩියෙන්ම ජොලියෙන්ම ඉන්නේ මුන් තමයි. අපේ ලෝකවත් නෑ ලෝකා මෙහෙම දෙපා. දන්තෝ කවුද බං මේ එකට ඇලවිලා තැනින් තැන වැඩ සිටින පිරිස? මං හිතන්නේ ලොක්කා මුහුදු ගිය පියවරු වෙනතුරු බලා සිටින දරුවන් පිරිස. පව් අසරණ ජීවිත. ලොක්කාගේ පුතා මුත් මෙහෙට වැඩම කළා කෑල්ලක් උස්සගෙන.
පුතුම ආලවන්ත භූමියක් නෙබම් මේ ශ්‍රී ලංකාව කියන්නේ. මෙහෙම නිදහසේ පෙම්සුව විඳින්න පුළුවන් තැන අපේ දිව්‍ය ලෝකෙවත් නෑනෙ දන්තු. ඒකනේ